අවශ්‍ය වෙන පුංචි වාක්‍ය රටාවක් කියලා දෙන්නම්. ඔයගොල්ලෝ කතා කරනකොට නිතරම කියන්න අවශ්‍ය වෙනවා මොකක් හරි ක්‍රියාවක් කරන්න තිබුණා කියලා. දැන් උදාහරණයක් ගත්තොත් මට විභාගයේ සමත් වෙන්න තිබුණා. ඔයා කියනවා පාඩම් කළේ නැහැ, වැඩ කළේ නැහැ, විභාගයේ අසමත් වුණා. හැබැයි ඔයා කියනවා මට විභාගයේ සමත් වෙන්න තිබුණා. මට ඒ ගමනේ යන්න තිබුණා. මට රට යන්න තිබුණා. අන්න අපිට ඒ තරගය ජයග්‍රහණය කරන්න තිබුණා. අන්න තරගය පෙරදුනා. හැබැයි ඕගොල්ලෝ පස්සේ කල්පනා කරනවා කතා වෙනවා අපිට ඒ තරගය ජයග්‍රහණය කරන්න තිබුණා. අන්න ඒ වගේ වාක්‍යයක් කියන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. සරලයි. මෙන්න මේ විදිහටයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. සබ්ජෙක්ට්. ඔයා දන්නවා සබ්ජෙක්ට් කියන්නේ කර්තෘ. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා මුලට ගන්නවා. ඒක වචන බහුවචන ඕනෑම කර්තෘ පදයක් වෙන්න පුළුවන්. ඒක වචන බහුවචන කර්තෘ පදයක්. මේකට එකතු කරනවා අපි would have. WOULD would have. කර්තෘ පදයේ ඒක වචන බහුවචන මොකක් ආවත් එකතු කරනවා would have. මේකට එකතු කරන්නේ past participle verb. මම PPV කියලා ලිව්වා past participle verb. ඔයාලන් ඕනෑම ක්‍රියාපදයක් කොටස් තුනකට බෙදෙනවා. present, past, past participle කියලා. මෙතෙන්දී අපි යන්නේ past participle කියන වාක්‍ය ක්‍රියාපදය තමයි පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් අපි ගමුකෝ eat කියන්නේ කනවා, ate කියන්නේ කෑවා, eaten කියන්නේ කාලා. කනවා කෑවා කාලා. අපිට ඕනේ eaten කියන ක්‍රියාපදේ past participle එක. run run දුවනවා, ran දිව්වා. I run කියලා කියන්නේ දුවලා. අපිට ඕනේ past participle එක. උදේ ඒව පාඩම් කරගත්ත ඉතින් මම ඔයාලට ලිස්ට් එකක් දීලා තියෙනවා. පාඩම් කරගන්න. හැම ක්‍රියාපදයකටම past participle එකක් තියෙනවා. ඒවා කටපාඩමින් තබාගත යුතුයි වාක්‍ය නිර්මාණය කරන්න. අපිට අවශ්‍ය කරන්නේ past participle verb එක. මෙන්න මේකයි ඔයා වාක්‍ය නිර්මාණය කරන ස්ට්‍රක්චර් එක. සබ්ජෙක්ට් එකෙන් පටන් ගත්තා would have past participle verb. එක්සැම්පල් එක මම දෙන්නම්. කොහොමද සබ්ජෙක්ට් එක ලියනවා? sentence number 1 I. මෙතෙන්ද මම ලියනවා would have. I would have. අපි දාමු past participle verb එක ලේසිම එක දාන්නම් මම eaten. අන්න eaten. eat කියන්නේ කනවා එක present එක. ate කියන්නේ කෑවා එක past එක. eaten කියන්නේ කාලා එක past participle එක. මෙන්න PPV past participle එක දැම්මම I would have eaten. මට කන්න තිබුණා. අන්න මට කන්න තිබුණා. I would have eaten. අන්න second sentence අපි දෙවෙනි වාක්‍යය ලියමු. මම කියන කප්පු පදේ විදිහට be. අනේ එකතු කරනවා WOULD have. We would have. win කියන්නේ දිනනවා. win කියන්නේ දිනනවා past participle එක won. win won. ඒ විදිහෙන් මම ලියනවා we would have won. අපිට දිනන්න තිබුණා. දැකනද? අපිට දිනන්න තිබුණා. we would have won. හරියට කියමු. number 3 you නුඹට would have ක්‍රියාපදයක් ගන්න. run කියන්නේ දුවනවා, ran කියන්නේ දිව්ව, past participle එකත් run. එහෙනම් run. දැන් මොකද වාක්‍යය? you would have run. ඔයාලට දුවන්න තිබුණා. ඔයාලට දුවන්න තිබුණා. අපි කියන්නේ කවුරු හරි ආවා, අපි හිතුව බල්ලෙක් ආවා කියලා කන බල්ලෙක් කෙලෙව්වා. දිව්වේ නෑ බල්ල කෑවා. පස්සේ අපි කියනවා ඔයාලට දුවන්න තිබුණා. නේද? ඔයාලට දුවන්න තිබුණා. you would have run. you would have run. අනේ වගේ වාක්‍ය. රියදුරාට බස් එක සෙමින් පදවන්න තිබුණා. The driver would have driven the bus slowly. හරි. ඔයාලට එන්න තිබුණා you would have come. වාක්‍ය හදන්න. වාක්‍ය ගොඩක් නිර්මාණය කරන්න. වාක්‍ය හදලා ප්‍රැක්ටිස් කරන්න. යම් ක්‍රියාවක් කරන්න තිබුණා කියන අර්ථය ගන්න මෙන්න මේ ආකාරයට.